මං ජීවිතේ පටන් ගන්නකොට මගේ වයස අවුරුදු 30යි. ජීවිතේ පටන් ගන්නකොට මට බිම්මංගලක් නැහැ. ජීවිතේ පටන් ගන්නකොට මට බැංකු පොතක් නැහැ. ජීවිතේ පටන් ගන්නකොට මට ෆුට් සයිකල් එකක් නැහැ. ජීවිතේ පටන් ගන්න යනකොට මට රස්සාවක් නැහැ. මට තිබ්බා කැතම කැත ගඳ ගහන ජීවිත කතාවක්. මිනිස්සු කුඩුකාරයා කිව්වා. මිනිස්සු තව එක ඒවා කිව්වා. මට නිමි හම්බුණා මං ජීවිතේ පටන් ගන්නට යනකොට. කොමගේ පුතා මේන පුතා මේ මං අතල්ලගෙන ඉන්නේ මේ අවුරුදු 17ක කොල්ලෙක්ගේ අම්මා කෙනෙක්. Come here, sit here. Come here. මේ මගේ පුතා මේ අවුරුදු මෙයා ඉස්කෝලේට පික් කරන්න යනකොට යාළුවෝ කියනවා අන්න අක්කා ආවා කියලා. Now your sister has come to pick you up, right? Okay, thank you very much. Right? I just want to show you. මං මෙයාට මගේ ජීවිත කතාව කිව්වා. මම මෙහෙම කෙනෙක් මට බය හිතුණා කියන්න ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න අවුරුදු 17ක ළමෙක් ඉඳද්දි මෙහෙම ලස්සනයි නම් අවුරුදු 17කට කලින් කොහොම ඉඳ ඇතිද කියලා. සිංහල කතාවක් තියෙනවා ගෑනු ළමෙක් දැක්කහම දෙපාරක් හැරිලා බලන්න හිතන ගෑනු ළමෙක් කියලා. මේක වෙනස් කරන්න වුණා 4 පාරක් බලන්න හිතන ලස්සන කෙනෙක් යා. මම එයාට කිව්වා මගේ ජීවිත කතාව. මට බයත් හිතුණා කියන්න. ඒ ඊටාම පිරිසිදු කාන්තාවක් ගෑනු ළමෙක්. එතකොට මං වගේ කිලුටු ජීවිතේ මේ කැත වැඩ කරපු එහෙම කෙනෙක් නෙවෙයි. එහමව කසාද බඳින්න කැමතිලා කසාද බැඳලා ටික දවසක් යනකොට දැන් මට අපි දෙන්නට සල්ලි නෑ ලොකුවට. අපි දෙන්නට ලොකුවට සල්ලි නෑ. අපිට පුංචි පඩියක් තිබ්බේ. පුතා හම්බුණා. පුතා හම්බ වෙලා දැන් අපි ඉන්නකොට දැන් මගේ එළියට යනකොට මෙයාට ඇඳුම් අඳින්න ඕන. මෙයා ඇඳුම් ඉල්ලන්නේ. ඇයි? එයා දන්නවා මට එහෙම ලොකු ඇඳුම් අරන් දෙන්න සල්ලි නැහැ කියලා. මෙයා එක දවසක් ස්කර්ට් එකක් ගන්න රුපියල් 500ක් හරි 600ක් හරි රුපියල් 500ක් 600ක් අරගෙන පමුණුවට යන පාරට මෙහෙම තියනවා මේ පාරේ කඩ. ඒ රුපියල් 500 ස්කර්ට් එකක් ඇඳලා මගේ යාළුවන්ගේ භාර්යාවරු ලුයි විටෝන් අඳිද්දි right මගේ යාළුවන්ගේ භාර්යාවරු ලුයි විටෝන් අඳිද්දි ජෝජෝ අර්මානි අඳිද්දි වික්ටෝරියා සීක්‍රට්ස් අඳිද්දි කෝටිපතියෝ මෙයාගේ පස්සේ ආවේ. කෝටිපතියෙක් බඳින්න පුළුවන්කම තියෙද්දි මං වගේ කිසිම වැඩකට නැති අවලංගු කාසියක් කසාද බැඳලා රුපියල් 500 සහයක් අඳිනකොට මං එදා තීරණය කරා උඹ කවදා හරි දවසක මං ඔබව මර්සිඩීස් බෙන්ස් එකේ යවනවා කියලා. මං එදා තීරණය කරා උඹ මං වගේ කෙනෙක් බඳින්න සුදුසු නෑ. බැඳලත් උඹ අසාමාන්‍ය කැපකිරීම කරනවා. මම උඹව කවදා හරි දවසක මර්සිඩීස් බෙන්ස් එකේ යවනවා. කවදා හරි දවසක උඹ රුපියල් ලක්ෂ 2 ලක්ෂ 3 ගවුම් අඳිනවා. රුපියල් 500 ගවුම් අඳින්න යන්නේ නැහැ කියලා. ඒක නිසා thank you right. අපි ඈට හොඳ අත්පොලසන් ආදයක් දෙමු. ඔයාට තියෙන්න ඕනේ අද එහෙම පිස්සු බඩගින්නක්.